අයිබෝවන් අපි ශ්‍රමදාන හාමුදුරුව අද අපේ ශ්‍රමදාන ව්‍යාපෘතියේ කඩයිමක්. ඒ කියන්නේ 2007 අවුරුද්දේ ආරම්භ කරපු ශ්‍රමදාන දැන් 250 වෙනි ශ්‍රමදානයට අපි පාතබලා සෑහෙන කාලයක් ලොකු වැඩ කොටසක් කරලා ස්තූප ගණනාවක් වැඩ කරලා ස්තූප ගණනාවක් මේ ජාති කුරුමයන් අනාගත પરම්පරාවට දායාද කරන්න අපි දැවැන්ත මෙහෙවරකදීලා. ඉතින් අද මේ 250 වෙනි ශ්‍රමදානයේ ඉතාමත්ම සුවිශේෂී චරිතයක් අපිට මුණ ගැහුණා. ඇය නමින් ඇලෝනා. ඉතින් රෂියන් ජාතික අද දවසම අපිත් එක්ක ශ්‍රමදානය කළා. බොහොම සන්තෝෂයෙන් ඒ වගේම හරි වමනාවෙන් බොහොම කඩසරව අපි කොහොමද දන්නවා. ඉතින් ඇත්තටම විදේශික රුසියන් ජාතිකයෝ බොහෝ දෙනෙක් බොහොම ක්‍රියාශීලී හරි ඇක්ටිව් දුවල පනලා වැඩ කරන පිටිස් වයස් භේදයක් නැතුව අපි හැමෝම දන්න දෙයක්. ඉතින් ඒ ස්වරූපයෙන්ම කම්මලේකවත් පැත්තකට දාලා අපිත් එක්ක ලොකු වැඩ කොටසක් කළා. ඉතින් කැමති මේ වෙලාවේ මේ ව්‍යාපෘතිය මේ ශ්‍රමදානය ඒ වගේම අද අපේ ස්තූපයේ ඉහළට ආවා අපිත් එක්ක අපට පුළුවන්කම ඇති වුණා සම්බන්ධ කරන්න. අපි කැමති ඇයගේ වචන වලින්ම දැනගන්න අද ශ්‍රමදානය සහ මේ ව්‍යාපෘතිය ඇයට කොහොමද දැනුනේ කියලා. I'm really happy for this invitation and for this experience. We are here cleaning stupa with big group, many people helping to clean stupa, and I think this is very nice because such way we can help for all Buddhist community, for all monks to keep these places nice for long time. Then I'm really grateful for this experience, so thank you very much for invitation.